ඔයා ලිටල් සහ ලිටල් අතර වෙනස දන්නවද? එක අකුරක් වුණාට මේකේ තේරුම සම්පූර්ණයෙන් වෙනස්. Hi, I am Lakshari. Welcome to English with Lakshari. අද අපේ spoken tip of the day එක තමයි little සහ little අතර වෙනස. බලන්න මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. I have little money. මෙතන little කියලා මේ වාක්‍යය දීලා තියෙන්නේ. මේකේ තේරුම මගේ ළඟ ප්‍රමාණවත් තරම් සල්ලි නැහැ. ඒ කියන්නේ මම මොනවා හරි වැඩක් කරන නමුත් මේ වැඩේට යොදවන තරම් මගේ ප්‍රමාණවත් තරම් සල්ලි නැති තරම් කියන එක තමයි මේකේ අදහස. දෙවෙනි මාර්කෙට් I have a little money. මේකේ තේරුම a little කියලා තමයි යොදලා තියෙන්නේ. මේකේ තේරුම වෙන්නේ මගේ ළඟ සල්ලි ප්‍රමාණවත් නැහැ. නමුත් ටිකක් තියෙනවා. බලන්නකො මෙතන තව වාක්‍ය දෙකක් තියෙනවා. There is little water in the jug. මේකේ තේරුම ජොග්ගුවේ වතුර නැති තරම්. ඊටාම ස්වල්පයි පොඩ්ඩයි තියෙන කියන එක ඒකෙන් අදහස් වෙන්නේ. There is a little water in the jug. මේකේ තේරුම ජොග්ගුවේ වතුර ප්‍රමාණවත් තරම් නැහැ. නමුත් ටිකක් තියෙනවා කියන එකයි මේකේ තේරුම. එහෙනම් මේ වගේ අදහස් නිවැරදිව පැහැදිලිව ඉගෙන ගන්න අපි ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔබගේ වාක්‍යයක් කමෙන්ට් කරන්න.